ඔව්. ඉතින් අපි අද සිම්බුන්සන් උඩට යනවා. යන්න කලින් සිම්බුන්සන් වලින් කන්දර අපි නගින්න හයික් එක කරන්න කලින් වම් අත පැත්තෙන් මීටර් 900ක් උඩට යද්දි වෙනම දියැලක් තියෙනවා. අපි ඉස්සර බැලුවේ දියැල බලලා සිම්බුන්සන් හයික් එක කරන්න. ඒකත් හිතන තරම් ලේසි නෑ. හැබැයි විනෝදයි. හිල් සෙට් එක අපේ කට්ටිය අර ඔයාලා කොහොම බලන්න. හරි දියැල මිදිලා තියෙන. මිදිලා නේ? අයිවල්ලි ඒ අයියේ මේ දැන්නා ළඟ ඇවිදලා කඩාවැටුනොත් එහෙම ඇතුළට අයිසල්ට ඇවිදිනවනේ කට්ටිය. ඒක කඩාවැටුනොත් එහෙම යටයි ඒක උතනින් හාට හේන යටයි. මේ මෙතන යනකම් විතර යාර. අඩි 5ක් විතර යටයි හිරි. ටිකේ සම්පූර්ණ ටික කලින් අර යක්සන් වල දියරට මිදිලා තියෙන්නේ. අද රින 7 වගේ තියෙන තැනට. මාර ලස්සන. යනෝනේ. යන්න. ගිහින්. අපි අපේ හයික් එක ආරම්භ කරන්න හැදී සිම්බුන්සන් යන්න. අපි දියැල බලන්න ගිහිල්ලා ආවා. අපිට සිම්බුන්සන් වලට 4 කිලෝමීටර් 4.7ක් තියෙන තනි කන්ද. අපි උඩදී හම්බෙමු. යන්ගෙන අපේ ගමන අපි ආරම්භ කරන්න. දැන් ජය වේවා. පරිස්සමෙන් ගිහින් එන්න ලැබෙන්නේ. කොරින් කට්ටිය වගේ පිටිපස්සෙන් එනවා. අලුත් අවුරුද්දේ නගින පළවෙනි කන්ද. අන්න අතෙන් නම් ගිහලා ඉඩියක් ගහගත්ත විදුරු කෑලි වගේ. යන්නේ උඩට. පාලම ඔයා වීඩියෝ එකක් ගන්නක පාලකෝ ජොට් එක. විශේෂ තැනක් තිබුවා මම පෙන්නන්න. උඩට යන්න. දැන් පොඩ්ඩක් අත් දෙකට අමාරු වෙනවා නැත්තම්. අමාරු වුණේ තමයි යන්නේ. එක්ක යනවා. බෑ අතට ගියා ගියයි. pistol
පල්ලෙහාට ආපි. පල්ලෙහාට බැස්සා වීඩියෝ කරේ නෑ නේ. බලන් තිබුණ තින් උඩට ගිය පුරිකම තමයි තිසා. ඒත් එක මේ බල්ලදී පොඩි විශේෂ ප්‍රයත්නයක් සැට වුණා. හම්බුණා. මිදිලා දී බොන්න. හයි බෝ අර කන්න තියෙනවා බෑග් එකක් ගන්නකො. බෑග් එක බොන්න. මේ කන්න බෑග්. ඕක මේ කාමරේ කරනවා. ඕක අපි මේක අපි 105 දී ගත්තාම 24 ම දුකම මේ කාමරේ දෙන්නේ. අපේ නම් සම්පූර්ණ මිදිලා තියෙනවා. අපි මීටර් 500ක් 600ක් ඉදිරියට සීතලයි කියලා ජැකට් දාන් ආවට දැන් දාඩිය බේරනවා. ඒ වගේම එක ළඟ උඩට පඩි විරල් වගේ තියෙන. ඒක නිසා යන්න පොඩ්ඩක් අමාරුයි. අරින්නේ අපි යන්නේ උනානේ. පල්ලි දියලා පාගලා. කොරියන් කට්ටියක් තියෙනවා වගේ කියනවා. කට්ටියට අමාරුයි. අපිට වගේ තමයි. දර බෑග් මැත්තේ අර ටික අපි ආවේ. පොඩ්ඩදී ටිකක් ගිහලා හම්බෙන්නම් පොඩ්ඩක් ඉන්න ගම. කොළ වේලිලා ඔක්කොම ලිස්සනවා. අඩේ තිබුණා තස්කාර යනවා. කට්ටිය ගිහිල්ලත් එනවා ඉතින්. 안녕하세요. 새해 복 많이 받으세요. 예, 새해 복 많이 받으세요. 안녕히 가세요. 새해 복 많이 받으세요. 예. එහෙමනේ. අඩුවේ ඒ කියන්නේ මේ අඩු නැද්ද එතකොට දැන් සීටියට වඩා මා රසයි. මීටර 500යි කියලා දාලා තියෙන මීටර 500 නෙමෙයි එතන මේ මනුස්සන්ගේ අනවනුස්සන්ගේ හිත හදන්න මං හිතන්නේ තියෙන්නේ ගාන. මීටර 500. ඒ වුණාට දැන් අර බෝතලේ විසි කරලා තිබුණා මල්ලි. දැන් අපි ගියා නම් අපි කියලා හිතන්නේ. කොරියන් කට්ටිය විශ්වාස කරන ඒ කට්ටිය වැරදි වැඩ කරනවා කියලා විශ්වාස කරන්නේ නැහැ නේ. දැන් පඩි වල පටන් ගන්නවා. කාය ලස්සන දැන් තියෙන්නේ. අද දැන් තමයි පඩිවල පටන් ගන්න. කිලෝමීටර් 3ක් විතර ආවා. කොළපාට ගන්න ඕනේ දැන්. අපි දේවාල මෙතන කොහොමද මීදුම් පොල්? ආයි මීදුම් විතරේ දා තිබ්බේ. ඔව්. උණගේ නෝන් වෙටි. හරි.
අයියේ ඉන්නකෝ කිසිම දෙයක් රස නැති වෙච්චරයි. හිතෙන්නේ අම්බෝ යකෝ සීතල. ජැකට් එක එන්න. මට හිතලා හැදිලා තියන්නේ. මේ බොක්කා වෙන්නේ අයියා අර දින වාහන තිබ්බදියා එයා මේ පටන් ඔව් ඒක තමයි. අපි ගිය සතියේ ඔය සෙට් එකේ ගියේ ඔය පැත්තෙන් ගිහලා ඔය ගිහලා ඔහම ගිහලා අර ගිය සිම් මේ ජැක්සන් වීඩියෝ එක තමයි ඒක තියෙන්නේ. ටිකක් බලන් ඉඳලා ඉන්න. කියනවා ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති වීඩියෝ එකේ මොකද ගොඩක් ස්කූල් වලක තිබුණා ඒ වලකත් එක්ක රින 8ක 10ක වගේ සීතල තිබුණා ඒකත් එක්ක කොළඟ ගොඩක් සැරෙනවා කැමරාවේ මයික් එකට කියනවා ඇහෙන්නේ නැතුව ඇති ඒක නිසා අපි උඹලට කියන්නේ අර ඈතින් පේන්නේ දැන් මම පෙන්නන්නේ බුසාන් වරාය ඒක තෝර නැවුනවත්තල තියෙනවා කැමරා එක නම් පේන්නේ ඒ වගේම මාර ලස්සනයි අර වෙන්නේ බුසාන් උල්සාන් පැත්ත තමයි ඔය පේන්නේ ඒකද බුසාන් වරාය තමයි අර පේන්නේ නැවුනවත්තල තියෙනවා මගේ PV හැට් නම් පේනවා කැමරා එකට පොඩ්ඩක් පේනවලු zoom කරන්න බෑ කැමරා එකේ ඒක නිසා පෙන්නන්න අමාරුයි මම බලන්න වීඩියෝ එකක් දාන්න වීඩියෝ ෆොටෝ එකක් දාන්න
ඉතින් ඒත් එක්කම අපි යන්න හිතන් හිටියේ අනර පැත්තට. ඉතින් මේ පැත්තේ ඒ කඳුමුදුනට යන්න හිතන් හිටියේ යන්න බැරි වුණා. මොකද හේතුව උලංග සැර වැඩි හින්දා ගොඩක් අමාරු වුණා. අත් එක ගොඩක් සීතල වෙලා ගොඩක් අමාරු වුණා. අපි ගත්ත තුන් හතර දිනකටම. ඉතින් මේ මොනවායි වලට දුවතන තත්තේ සිම්සන් පීක් එක. එතන view point එක. අර පැත්තෙන් පොඩි නගුවේම නවත්තලා තියෙනවා. අර zoom කරලා බලන්න නම් කැමරා එක අමාරු වින්දා. නැත්තම් ඔයාලට වෙන සමහරට අන්නතර හරි දැන් නගුව නවත්තලා තියෙනවා. මාලි අරකට යන්න ඕනේ යන්නේ. නෑ අමාරු. මේ මාස් මාලි. මේක අල්ල ගන්න. හරි. අපි හිතන් ආවේ සිම්බුන්සන් ගෙල්ලා අර ඈත වෙන රකටත් යන්න. නමුත් අද යන්න බෑ, සීතල වැඩි, ගොඩක් අමාරු. ඒ නිසා මේ TikTok එක follow කරන්න, like කරන්න, share කරන්න, අනිත් යාළුවන්ට බලන්න. කියන්නේ දකුණු කොරියාවේ සුන්දර කඳු මුදුන් සොයන අස්තියාදුවේ අපේ ගමන. පුදුම සීතලයි. රින 7 වගේ තියෙනවා. අපි යනවනේ යන්න ඕනේ මේ පැත්තේ. මා ගෙනකා හිටියද? මේ අපි යම් පල්ලෙහාට බයිමු. ඔව් ඒක තමයි.
පල්ලියත් වෙනවා මේ මයිස් පල්ලි කියන්නේ පල්ලෙට බයිමු කියලා අපෝ මේ සීතල වැඩි. පහෙන් උඩ කන්ද කෙනකොට කොහොමද දන් හිතෙනවා සෙට් වෙනවම තමයි. අපරාධින් අර මෙච්චර උඩට ඇවිල්ලා නේ. මෙහෙමයි ඉතින් අරකින් ගෙලින් එක ඒකෙත් නැගනක බහින්න තියෙනවා ටිකක් අය. ඒ වුණාට මේ කිලෝමීටර් දෙකක් යන්න තියෙනවා. දෙකයි මෙතෙන් 4යි. 70ක් විතරයි. 60ක් විතර පාර වැරදුනා සිම්බුල්සන් මුදුන දුන්නාම ඔයා පැත්තකින් ඉඳලා මම ඇවිල්ලා තියෙනවා 140ක් විතර. ඔව් මේ වැඩේ කියන්නේ. ඔව් අනිත් මෙයා 140ක් දෙනවා. මෙයා ඒක විතංග ඔව් පැය විනාඩි ගණන් කරනවා ඉන්නේ දැන්. ආවරක් කියන්නේ. මූන්ට සිතර වීඩියෝ එකත් මෙහෙම අවසන් කරන්න. මේ එහෙනම් අපේ රවුම ඇවිදන් ආවා. අපි අනිත් කන්දට ගියේ නැති හේතුව තමයි ගොඩක් සීතලයි උඩ. ඉතින් මේ සම්පූර්ණ ලන්න බෑ මේ හොට් පැක් දෙකුත් දාලත් චංගප් දාලා ඒත් අමාරුයි. ඒක නිසා අපි උනික් කන්දට ගෙන අනිත් දවස් කන්දට අපි නිවාඩු කාලේ කියන්නේ. නිවාඩු කාලකයක්. සීතලයි. කොණ්ඩේ දෙන්නෙත් නෑ. එහෙනම් ජය වේවා. අපි නම් මේ හම්බෙමු. අලුත් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සපෝට් එක දෙන්න යාළුවන්ට කියන්න. එහෙනම් මේ රස්තිය අදුවේ අපි වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ජය වේවා. සිම්බුල්සන් වලින් අපි සමු ගන්නවා. ජය වේවා.